Hi everyone! ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද මං ගෙනල්ලා තියෙන්නේ මගේ Valentine's recipe series එකේ second recipe එක. අද අපි හදන්න යන්නේ gooey chocolate brownies. ඔයාලා ආදරය කරන කෙනා chocolate lover කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ Valentine's Day එකට මේ brownies හදලා එයාලට gift කරන්න. අපි දැන් බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මගේ usually brownie recipes දෙකක් තියෙනවා. ඒ වුණාට අද මං හදන්න decide කරේ lazy version එක. එතකොට ඕනම එක්කෙනෙක්ට මේක හදාගන්න පුළුවන් වෙන හින්දා අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මේ වගේ බිත්තර දෙකක් beat කරගන්න ඕනේ. ඔයාලට beater එකක් use කරන්නත් පුළුවන් නැත්නම් whisk කරගන්නත් පුළුවන්. බිත්තර ටික චුට්ටක් mix වුනහම අපේ cocoa powder ටික දාගන්න ඕනේ. දැන් මම මේ දාගන්නේ ලුණු කුඩු. ඔයාලා unsalted butter පාවිච්චි කරනවා නම් විතරක් ලුණු දාගන්න. නැත්නම් ඔයාලා ලුණු දාපු butter නම් use කරන්නේ ලුණු දාගන්න එපා. නැත්නම් ලුණු වැඩි වෙනවා brownie එකට. දැන් මම මේ දාගත්තේ baking powder. baking powder වලට පස්සේ අපි instant coffee ටිකකුයි vanilla දාගන්න ඕනේ. ඔයා coffee වලට කැමති නැති කෙනෙක් නම් ඔයාලට coffee නොදා ඉන්න පුළුවන්. ඒ වුණාට coffee දාන එකෙන් chocolate flavor එක intensify වෙනවා. ඊට පස්සේ අපි මේ ටික හොඳට පොඩක් spatula-එකකින් mix කරගන්න ඕනේ beat කරන්න කලින්. නැත්තම් cocoa powder හැමතැනම විසිකනවා අපි ඒක beat කරද්දී. මම මේ කරනවා වගේ ඔක්කොම ටික හොඳට incorporate වෙනකම් පොඩ්ඩක් spatula-එකකින් හරි හැන්දකින් හරි mix කරගන්න. cocoa powder ටික හොඳට mix වුනහම අපි මේ වගේ beat කරගන්න ඕනේ. ඔක්කොම ටික හොඳට incorporate වෙනකම් මේ ටික වෙලාවක් beat කරගෙන යද්දී smooth consistency එකක් එනවා අපේ initial brownie mixture එකේ. මෙන්න මේ ගානට ආවහම ඔයාලට beat කරන එක නවත්තන්න පුළුවන්. ඊට පස්සේ වෙනම bowl එකක් අරගෙන අපි අපේ butter and sugar mixture එක හදා ගන්න ඕනේ. දැන් මම මේ දාගන්නේ melt කරගත්ත butter. දැන් මම ඒකටම දාගන්නවා අපේ සුදු සීනි ටික. සුදු සීනි ටිකක් දාලා මේ දෙක හොඳට පොඩ්ඩක් mix වෙනකම් beat කරගන්න ඕනේ. සීනි ටික ඔක්කොම දේ වෙනකම් beat කරගන්නේ නැහැ මම. මොකද මම සීනි ටික melt කරගන්නේ microwave එකේ. මේ ටික ලාවට mix වුනහම මම මේ mixture එක heat proof bowl එකකට දාලා ඒක microwave එකේ දාලා තමයි සීනි ටික melt කරගන්නේ. දැන් මම මේක තමයි කරන්න යන්නේ. ඔයාලා මයික්‍රෝවේව් එකේ දාලා නම් මේක රත් කරගන්නේ තප්පර 15න් 20න් වගේ එළියට අරගෙන මික්ස් කර ආපහු දාන්න අපිට ඕනේ කන්සිස්ටන්සි එක එනකන් මම ඔයාලට ඊළඟ ක්ලිප් එකේ පෙන්නනම් අපිට ඕන කන්සිස්ටන්සි එක මොකක්ද කියලා. ඔයාලට මයික්‍රෝවේව් එකක් නැත්නම් ඔයාලට පුළුවන් ඩබල් බෝයිලින් සිස්ටම් එක යූස් කරලා මේ සීනි ටික දිය කරගන්න. මම මයික්‍රෝවේව් එකේ අපේ මේ මික්ස්චර් එක රත් කරලා එළියට අරගෙන තියෙන්නේ. හරි කන්සිස්ටන්සි එක ආවහම මෙන්න මේ වගේ glossy and thick වෙන්න ඕනේ අපේ මික්ස්චර් එක. ගොඩාක් දිය වෙනකන් රත් කරන්න එපා. මේ ගානට ආවහම තමයි අපේ හරිම කන්සිස්ටන්සි එක. ඊට පස්සේ අපේ butter mixture එක අපි මුලින්ම හදාගත්ත chocolate mixture එකට add කරන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙක හොඳට incorporate වෙනකම් මේ විදිහට හැන්දකින් හරි spatula-එකකින් හරි mix කරගන්න ඕනේ. මෙතනදී beat කරන්න යන්න එපා. හැන්දකින් mix කරගත්තාම හොඳටම ඇති. අපේ chocolate and butter mixtures ටික හොඳට mix වුනහම අපි ඊළඟට දාගන්නේ එකට අපේ palm bitter ටික. දැන් මම දාගන්න යන්නේ අපේ අන්තිම ingredient එක chocolate chips. ඔයාලට chocolate chips ලංකාවේ හොයාගන්න අමාරුයි නම් ඔයාලට normal chocolate එකක් කෑලි කෑලි කපලා කෝප්පයක් ප්‍රමාණයට අරගෙන මේකට add කරගන්නත් පුළුවන්. chocolate chips ටිකක් දාලා ඉවරලා අපි මේ විදිහට spatula-එකකින් හරි හැන්දකින් හරි හොඳට mix කරගන්න ඕනේ. චුට්ටක් වෙලා mix කරගෙන යද්දී මෙන්න මේ වගේ consistency එකක් එනවා. මේක තමයි අපේ brownie batter එකේ තියෙන්න ඕනේ හරිම consistency එක. ඊට පස්සේ අපි මේක line කර baking pan එකකට දාගන්න ඕනේ. මං use කරලා තියෙන්නේ 9x9 inch baking pan එකක්. මේකෙන් මට කෑලි 9ක් විතර කපා ගන්න පුළුවන් වුණා. ඔයාලා brownie batter එක pan එකට දාලා උඩින් මේ විදිහට පොඩ්ඩක් neat කරගත්තට පස්සේ දැන් අපිට මේක අපේ oven එකට දාලා bake කරගන්නයි තියෙන්නේ.
මං මගේ oven එක preheat කරගෙන තියෙන්නේ. දැන් මම මේක බේක් කරගන්නයි හදන්නේ විනාඩි 30කට 180 degree Celsius වලට. ඒ කියන්නේ සෙල්සියස් අංශක 180ට. පැය භාගයකට පස්සේ අපේ බ්‍රවුනි එක එළියට අරගෙන මම නිවෙන්න තියලා මේ විදිහට කොටු කපා ගත්තා. මම නම් කෑලි 5-6ක් විතරයි පාවිච්චි කරන්නේ. මං ඉතුරු ටික තියාගත්තා කුඩු කරලා කේක් පොප්ස් හදන්න. මං ඔයාලට ඒකත් වීඩියෝ එකක් ගේන්නම්. ඊට පස්සේ මම ඒවා ඩෙකොරේට් කරගන්නේ මේ උඩින් white chocolate drizzle එකක් කරලා. මේක මම ඔයාලට මගේ කලින් cookie bites වීඩියෝ එකෙත් පෙන්නලා තියෙනවා. මම white chocolate උයි තෙල් චුට්ටකුයි mix කරලා ඒක melt කරලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඒකල piping bag එකකට දාලා pipe කරගන්නයි තියෙන්නේ. ඔයාලට piping bag එකක් නැත්නම් ඔයාලට හැන්දෙන් උනත් මේක වක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට ඔයාලා කැමති විදියට ඩෙකොරේට් කරගන්නයි තියෙන්නේ. මම නම් දාගන්නේ ස්ප්‍රින්කල්ස් උයි තව ස්මාර්ටීස් M&M's වගේ එකක්. මම දැන් අපේ පස්වෙනි බ්‍රවුනි එකට white chocolate drizzle එකට අමතරව රතු පාට ඉනු drizzle එකක් කරගන්න යන්නේ. මම මේක හදාගත්තේ අපේ white chocolate එකටම මම red food coloring ටිකක් mix කරලා ඊට පස්සේ අපේ piping bag එකට දාගත්තා. මෙන්න මෙහෙම තමයි දැන් අපේ බ්‍රවුනීස් ටික තියෙන්නේ. හරිම ලස්සනට ඇවිල්ලා තියෙනවා අපේ බ්‍රවුනීස් ටික. මට මේක හදාගන්න ගියේ විනාඩි 40ක් 45ක් විතර. ඒකෙන් පැය භාගයක්ම ගියේ බේක් වෙන්න තමයි. එතකොට ඇත්තටම අපිට අර ප්‍රෙප් වර්ක් කරන්න තිබ්බේ විනාඩි 10ක් 15ක් විතර. හින්දා මේක ගොඩාක් වෙලාවක් යන ඩිසර්ට් එකක් නෙවෙයි අපිට බේක් කරලා හදාගන්න තිබ්බත්. හින්දා මං හිතනවා මේක ඔයාලට පැයක් විතර වෙන් කරලා වැලන්ටයින්ස් එකට කලින් දවසේ වුණත් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකනොත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ඔයාලට පුළුවන් මේ වැලන්ටයින්ස් එකට ඔයාලා ආදරය කරන කෙනාට මගේ මේ chocolate brownies gift කරන්න. ඒ වගේම මම මගේ කලින් වීඩියෝ එකේ පෙන්නුවා වැලන්ටයින් themed cheese cakes හදාගන්නේ කොහොමද කියලා. ඒකත් හරිම quick and easy recipe එකක්. ඔයාලා බලලා නැත්නම් දැම්ම බලන්න. ඔයාලට පුළුවන් ඒ චීස් කේක්ස් උයි මේ බ්‍රවුනීස් උයි දෙකම මික්ස් කරලා ලස්සන edible gift box එකක් හදලා වැලන්ටයින්ස් ඩේ එකට gift කරන්න. තවත් මේ වගේ ලස්සන රස and quick recipes බලන්න මගේ channel එකට subscribe කරන්න. Okay then until next time. Bye.